හැලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද අපි try කරමු ජැපනීස් වයිරල් චීස් කේක් එක. හැමෝම මේ දවස්වල මේ ට්‍රෙන්ඩ් එක try කරලා බලන නිසා ඉතින් මාත් අද ගෙනාවා යෝගට් එකකුයි මිල්ක් ෂෝට් බිස්කටුයි එක්ක try කරලා බලන්න හිතුණා. ඉතින් හැමෝම කියනවනේ මේක අමුතු රහක් තියෙනවා කාලම බලන්න කියලා. ඉතින් මටත් හිතුණා මේක try කරලා බලන්න. මුලින්ම ගෙනාවා මම යෝගට් දෙකක්. ඒ ලස්සනට යෝගට් එකේ පියන කඩන්න හැදුවට ඒක හරි ගියේ නෑ. හරිම කැත විදිහට යෝගට් එකේ පියන කැඩුනේ මගේ අතින්. මෙන්න මේ ලී හැඳි දෙකකුත් තිබ්බා ළමයි. ඒ ලී හැඳි දෙක කොයි පැත්තෙන්ද කන්නේ කියලා කවුරු හරි දන්නවද? මට නම් හිතා ගන්න බැහැ. මම අහුවෙන පැත්තෙන් කනවා. දැන් ඒක මරු හැන්ද. ඔන්න ඉතින් ඔය විදිහට චීස් කේක් එක හදන්න. මුලින්ම මෙන්න මේ විදිහට මම පොඩ්ඩක් අර යෝගට් එක පොඩ්ඩක් මික්ස් කරගත්තා. බිස්කට් දාන්න කලින්. මික්ස් කරලා ඉවර වුණාට පස්සේ මම මිල්ක් ෂෝට් බිස්කට් දැම් කෑලි ඇතුළට දැම්මා. මොකද මම මිල්ක් ෂෝට් පාවිච්චි කරේ මේ මිල්ක් ෂෝට් කිරි රහ බිස්කට් එකක්. ඉතින් මං හිතුවා ඒක මේකට ගත්තොත් එහෙම රස වැඩි වෙයි කියලා. ඒ නිසා තමයි මම මිල්ක් ෂෝට් පාවිච්චි කරේ. ඔයාලත් මේක ඔයාලා කැමති බිස්කට් වර්ගයක් දාලා හදලා බලන්න. මෙහෙම හදාගත් යෝගට් දෙක මම දෙකටම හැදුවා. ඊට පස්සේ පැය 24ක් ෆ්‍රිජ් එකේ දාලා පහුවෙන්දට කන්න. කොහොම රස වෙයිද දන්නේ නැහැ. ඒත් ඉතින් බලමු අපි හෙට මේක මොන වගේද කියලා. 24 hours later. පහුවදා උදේම ඔන්න මං try කරලා බැලුවා මේක මේ චීස් කේක් රහක් නම් එන්නේ නැහැ. ඒ වුණාට අර මොකද කියන්නේ කන්න ආස හිතෙන රහක් එනවා. රහ කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි අර කන්න අපිරියත් නැහැ. කන්න පුළුවන්. කන්න ආසයි. ඉතින් මට නම් ඒක හොඳයි කියලා හිතෙනවා. මං තව පාරක් try කරලා බලන්න. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. try කරලා බලලා මට කියන්න කොහොමද ඔයාලට